හායි මේ විදියට අච්චාරු එකක් නම් මරු නේද? එහෙනම් ඉතින් එන්නකෝ මෙදා පාර සිංහල අලුත් අවුරුද්දට ඕගොල්ලෝගේ කෑමේස රසවත් කරන අච්චාරුව මම කියලා දෙනවා. එහෙනම් අපි මේ සිංහල අච්චාරු ක්‍රමේ හදලම බලමු. එහෙනම් ඉතින් එන්නකෝ මගෙත් එක්ක. අපිට මුලින්ම ඕන වෙනවා අමු මිරිස්. මම මෙතන අමු මිරිස් කරල් ග්‍රෑම් 100ක් වගේ අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ගස් ලබු. මම මෙතන ගැට ගස් ලබු ගෙඩියක් වගේ තමයි අරගෙන තියෙන්නේ. සාමාන්‍ය ප්‍රමාණය චූටියට තමයි කපාගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් ඊට වඩා චූටියට උනත් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කැරට් ඕනේ. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණය කැරට් වල ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා රතු ලුණු. මම මෙතන රතු ලුණු ග්‍රෑම් 120ක් වගේ අරගෙන තියෙනවා. මම අරගෙන තියෙනවා අබතේ හැඳි 5ක් විනාගිරියෙන් පෙඟෙන්න තියලා හොඳට බ්ලෙන්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා ගම්මිරිස්. මම මෙතන ගම්මිරිස් ඇට විනාගිරියෙන් පෙඟෙන්න තියලා තමයි බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙන්නේ ගම්මිරිස් ඇට. එතකොට මම මෙතන ගම්මිරිස් ඇට තේ හැඳි 3ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා විනාගිරි කෝප්පයක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා හොඳට බ්ලෙන්ඩ් කරගත්ත සුදු ලුණු සහ ඉඟුරු. මම මෙතන සුදු ලුණු සහ ඉඟුරු හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. සුදු ලුණු බිග් 5කුත් ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණ ඉඟුරු කෑල්ලකුත් අරගෙන තියෙනවා. ඒ වගේම අරගෙන තියෙනවා මුරුංගා ගහක පොතු කෑලි 2-3ක්. මිරිස් කුඩු තේ හැන්දක් අපිට ඕන වෙනවා. කහ කුඩු තේ හැන්දකුත් ඕන වෙනවා. ඒ වගේම ලුණු කුඩු තේ හැන්දකුත් අපිට ඕන වෙනවා. මේ දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එන්නකෝ එහෙනම් අපි අච්චාරු එක හදලා බලමු. මම මේ වගේ මැටි භාජනයක් ලිපේ තියලා ඒකට දාගන්නවා කහ ටික. ඊට පස්සේ ලුණු කුඩු චුට්ටක් විතර දාගන්නවා. දාලා මම විනාගිරි එක මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේ විදිහට ගස් ලබු ටික එකතු කරගන්නවා. එකතු කරලා අපි සාමාන්‍ය ප්‍රමාණය මේක තඹ ගන්න ඕනේ. බෙරි වෙනකන් නෙමෙයි සාමාන්‍යයෙන් තඹ ගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම ටික එකතු කරගමු. එකතු කරලා අපි හොඳට මේ විදිහට කලවම් කරගමු. දැන් මම මේකට එකතු කරනවා අපේ රතු ලුණු ටික මේ විදිහට. ලුණු ටිකත් හරියටම තප්පර 40ක් වගේ මේ විදිහට තැඹුනහම ඇති. ඔන්න දැන් අපි අපේ රතු ලුණු ටිකත් අයින් කරගමු. මිරිස් ටික මේ විදිහට එකතු කරගන්නවා. අමු මිරිස් ටිකත් එකතු කරලා මේ විදිහට කලවම් කරගමු. අමු මිරිස් ටික නම් තප්පර 20ක් විතර මේ විදිහට විනාගිරි එකේ තැඹුනහම ඇති. අපි දැන් අමු මිරිස් ටිකත් අයින් කරගමු. මම කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටික නම් විනාඩියක් වගේ මේ විදිහට තැඹුනහම ඇති. ඔන්න දැන් අපි කැරට් ටිකත් මේ විදිහට අයින් කරගමු. හැන්දක් අරගෙන ඒකට එකතු කරගන්නවා අපේ අබ එක. ඊට පස්සේ ගම්මිරිස් කුඩු එකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉඟුරු සහ සුදු ලුණු ටිකයි මුරුංගා පොතු කෑලි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම විනාගිරි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගමු. ලුණු කුඩු චුට්ටකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ එකතු කරලා ඔක්කොම එකතු කරලා මේ විදිහට මම හොඳට කලවම් කරගන්නවා. හොඳ. දැන් මම මුලින්ම මේකට එකතු කරගන්නවා අපේ ගස් ලබු ටික. ඒ එකතු කරලා අපි හොඳට කලවම් කරගමු. ඒකට විනාගිරි චුට්ටක් මදි නිසා මම තා විනාගිරි කෝප්පෙන් භාගයක් වගේ එකතු කරගන්නවා. ඒ එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට සම්පූර්ණම විනාගිරි කෝප්ප එකයි භාගයක් ඔයගොල්ලෝ එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා කැරට් ටික මේ විදිහට. ඒ ටිකත් එකතු කරලා අපි හොඳට කලවම් කරගමු. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ලුණු ටිකත් එකතු කරගමු. ලුණු ටිකත් එකතු කරලා මම අර කිව්වා වගේ අපි චුට්ටක් මේ විදිහට කලවම් කරගමු. අමු මිරිස් ටිකත් මේ විදිහට එකතු කරගමු. ඒ ටිකත් එකතු කරලා අපි දැන් හොඳටම කලවම් කරගන්න ඕනේ. මම අන්තිමට එකතු කරගන්නවා සීනි මේස හැඳි 1/2 මාරක්. මම සීනි එකතු කරගන්නේ මේකේ රසය චුට්ටක් වැඩි කරගන්න ඕන නිසා.
අපි ඒක එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි හොඳට කලවම් කරගමු. ඔන්න ඉතින් මම අපේ අච්චාරුවක හදලා ඉවරයි. ඉතින් මේ විදිහට අච්චාරුවක හදාගත්තාම හරියම රසයි. ඒ වගේම ලුණු ඇඹුල්ුණත් ගානට තියෙනවා. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ පාර අවුරුද්දට මේ අච්චාරුවක හදලා බලන්නකෝ. ඕගොල්ලෝගේ කෑම මේසය තවත් රසවත් වෙයි. එහෙනම් අනිවාර්යයෙන්ම හදලා බලන්න.